ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම තවත් අලුත් වීඩියෝ එකකට. අද අපි ඇවිත් ඉන්නේ ලංකාවේ 3 වන සහ තීරණාත්මක රාජධානියක් වෙච්ච දඹදෙණිය රාජධානිය මේ වෙනකොට තියෙන විදිහ බලන්න. 3 වන විජයබාහු රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1220 දී ආරම්භ කරන ලද දඹදෙණිය රාජධානිය රජවරු 4 දෙනෙකු විසින් වසර 63ක් පුරාවට පාලනය කරා. ඒ රජවරුන් නම් 3 වෙනි විජයබාහු, දෙවන පරාක්‍රමබාහු, සිව්වන විජයබාහු සහ පළමුවන ගුණකබාහු යන රජවරු. වර්තමානයේ වන විට 3 වන විජයබාහු රජතුමා විසින් කරවන ලද විජය සුන්දරාරාමය දක්නට ඇතත් දඹදෙණිය රාජධානිය නම් හඳුනාගත හැක්කේ නටබුන් වලින් පමණක්ය. එහෙනම් අපි ගිහින් බලමු මොනවද බලන්න තියෙන්නේ කියලා. මේ රාජධානිය ගැන සම්පූර්ණ විස්තරයක් මම ඩිස්ක්‍රිප්ෂන් එකට දානවා. ඒකත් කියවන්න. මෙතන තමයි දඹදෙණියේ මාලිගාගල බලන්න යන තැන තියෙන රතගාල. ලොකු ඉඩක් තියෙනවා. අද නම් මං හිතන කට්ටිය නේ. තව එක කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. බයිසිකල් එකක් තියෙන එච්චරයි. මේක පුරාවිද්‍යා එකටම අයිති කෑල්ලක්. ඔයගොල්ලන්ට පාකින් වල ටිකට් කඩන්න යනම්ම නම් එහෙම කවුරුත් නැහැ. ඉතින් අපි එක්කන යනවා. අපි මෙතන තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ෆෘෂ්ටුක් එක ගත්තද ඔයා? ෆෘෂ්ටුක් එක ගත්තද? හයිඩි මොනවද කියන්නේ? හා? තියෝනේ. මෙන්න මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බෝඩ් එකක් ගහලා තියෙනවා. තමයි ගේට්ටුව තියෙන්නේ. මෙන්න මෙතන මේ ගමන යන්න කලින් වොෂ්රූම් එකක් තියෙනවා මෙතන. පොටි එකක්. ඒක හැබැයි පිරිසිදුවට තියාගෙන ඉන්නවා කවුරු හරි. මෙතන අපි දැන් ටික දුරක් නැග්ගා. මේ තියෙන්නේ පඩි පෙලක් තියෙනවා හොඳට හදලා. පඩි පෙල දිගින් නගින්න තමයි තියෙන්නේ. ටික දුරක් නැගගෙන ආවට පස්සේ මෙන්න මේ වගේ තැනක් තියෙනවා. බලන්න හරියටම ගානට කපල හදලා තියෙනවා. ලස්සන තාප්පයක්. කිසිම දෙයක් දාලා නෙවෙයි හයිය කරලා
කරලා තියෙන එක නේ ශක්තිමත් කරලා තියෙන තාප්පේ. එකම ලස්සනට හදලා තියෙනවා. මේකත් අර ඉස්සලම පෙන්නවා වගේ ලස්සන තාප්පයක්. ධම්ම හදපු තාප්පයක්. ඒක ඉන්න බලංගට. තාත්තා යටි මල්ලද? තවත් පාරක් තියෙනවා. පල්ලෙහාට මෙතන. ඒ ඉන්න පොඩක් තාත්තා ඉස්සෙල්ලා යන්නේ. මොකද අමාරුද කීල්ල ගහගෙන යන්නේ. ඉස්සර කාලේ මං හිතන්නේ රජතුමත් එක්ක හිටපු කට්ටිය කකුල් හරි පොඩි කට්ටිය වගේ. මොකද මෙච්චර පොඩියට හැදුවේ මේක සපත්තු සයිස් එක 10 වගේ තියෙන කෙනෙකුට දාන්න බෑ මේ භාගයක් එලි. මං හිතන්නේ ඒ කාලේ යෝධය පුළුවන් නේ. ඔයා වගේ යෝධය තමයි ඒ කාලේ ඉඳලා තියෙන්නේ මං හිතන්නේ. මේ යෝධය කියලා පොඩි යෝධය ඉඳලා තියෙන පිංගි මේ. අපි හිතන්නේ ඒකට තමයි ප්‍රශ්නේ. අපි තමයි යෝධයෝ දැන්. මේ රජතුමා ඇති උඩ. ආද? රජතුමා උඩ ඇති. මොකද ප්‍රශ්නේ තියෝන්? මොකද ප්‍රශ්නේ? කොණ්ඩේ රිදෙනවලු. කොණ්ඩේ? මේ ඉස්සර කාලේ පිංගි ගල් තියලා තියෙන්නේ තල්ලු කරන්න. කට්ටියක් කුඹුර වල වැඩ. අපි අර එනකොට පල්ලෙහාන් පේන්න තිබ්බ පාර තමයි මේ තියෙන්නේ. පල්ලෙහා. මැඩම් මොකද? මොකද නිකන් එපා වෙලා වගේ. ඕන හයින් ගණන් මෙන්න අපේ නහයින් ගණන්. නහයින් ගණන්කෝ. බෑ. නහයින් ගණන්. අපි දැන් ළඟයි. මාල්ලිගාගල උඩටම යන්න ළඟයි දැන් අපි. වතුර එපා. තව උඩට ගිහලා බොමු. මේ අපේ ගෙදර කට්ටිය හරි අමාරුවෙන් එනවා. ඔගේ වතුර බෝතලේ තියෙන්නේ මගේ වතුර බෝතලේ. හා. නෑනේ. මේක ඇත්තටම මේ ආපු වේගෙම නැක් ගණන් එහෙම විනාඩි 10ක 15ක විතර ගමනක්. අපි පොඩ්ඩක් ස්ලෝ රේට් එකේ ආපු හින්දා පිටයක් වෙලා ගියා. මේ මං හිතන්නේ මේ රජ කාලෙම හදපු පඩිපෙළ තමයි. මේවා ආයිත් හෙල්ලිලාවත් නෑ ඉතින්. දැන් හදන මේ පඩිපෙළ වගේ සතියෙන් දෙකෙන් ගැලවෙන්නේ එක වැස්සකට ගැලවෙන්නේ ඒ වගේ නෑ. ඔන්න අපි ගල උඩට ආවා. මං හිතන්නේ මේක තමයි එක උඩ තැනක් පුරාවිද්‍යා කැනීම් කටයුතු වෙන තැනක් මෙතන. මේක ලස්සන මිදුලක් හදලා තියෙනවා. ඒව උඩ මොකක් හරි තියෙන්නේ නැති ඒ කාලේ. ලස්සන මොනවා හරි තියෙන්නේ නැති ඒ කාලේ. මේක පොඩකින් මැද මිදුල. මේක ලස්සන මිදුලක්. ඒ කියන්නේ ලස්සන ගාඩන් එකක් විදිහට තියෙන්නේ නැති ඉස්සෙල්ලා. ඒ රජතුමනි මෙහෙ එන්න. ඒ කාලේ ඉස්සර පින්කි කෑ ගහන්නේ නැතිනේ. රජතුමනි මෙහෙට එන්න. මේ සිසිල් පෑන් පානය කරන්න. ඒ වගේ කියන නැතිනේ ඉස්සර. උදේ අයින්ට යන්න එපා.
මේ මං හිතන්නේ කැනීම් වලින් හම්බෙච්ච ගඩොල්. මෙතනින් පල්ලෙහා මේ ගලේ එක පැත්තක්. ඒ කියන්නේ මේ මාලිගා ගලේ එක පැත්තක් තමයි මේ පැත්ත. මෙතනින් පල්ලෙහා ලොකු හෙලක් තියෙන. ඒ කියන්නේ ලොකු ප්‍රපාතයක් තියෙන. මේ කට්ටිය බෝතල් එහෙමත් ගෙනල්ලා දාලා තියෙනවා අඩුපාඩුවක් නැතිව. මෙතනින් පාරක් තිබ්බා උඩට. ඊට පස්සේ මේ පැත්තෙත් එහෙම තමයි. පල්ලෙහා ලස්සනට තියෙනවා. නැත උඩට යන්න බලමු. පාරක් බලමු හොයාගමු. මෙච්චර දුර හොයාගත්ත ආවා වගේ. රජමාලිගාව එක කෑල්ලක් මේක කොටසක්. මෙතන තියෙනවා මාවී පොකුණ කියලා. මේකට කියන්නේ. මේක නම මාවී පොකුණ. මන් දන්නේ නැහැ. රජතුමා දාපු නම. රජතුමා දාපු නම. ඒක පරණ පොකුණක්. පරණ පොකුණක්. නෙළුම් මල් ගොඩාක් තියෙනවා. නෙළුම්ද මානෙල් දන්නේ. නෙළුම් මේ පිංකි මේ නෙළුම් නේද? අවුලු. ඒකට බෝතලයක් එහෙම දාලා තියෙන අඩුපාඩුවක් නැති වෙන්නේ. ගෙම්බෝ නම් ගොඩක් ඉන්නවා බිත්තර දාලා තියෙනවා මේ. ගෙම්බෝ දෙන්නෙක් අතන ඉන්නවා. ගෙම්බෝ ටිකක් ආදරෙන් එලිලා ඉන්නවනේ. එක්කද? අතන ඉන්නවනේ. අර කො ඒගොල්ලෝ බක බක දෙක කියනවා. CCTV කියනවා. CCTV මෙතන මේ පුරාවිද්‍යා කටයුතු ආයි පටන් ගන්න තියෙන්නේ. කැනීම් කටයුතු. එතන එකක් හම්බෙලා තියෙනවා. මම හිතන්නේ මේක මේගොල්ලෝ ආයි කැනීම් කටයුතු කරගෙන යට්ටම යනවා වගේ තමයි ප්ලෑන් එක. වතන් මේ උඩ මොනවා හරි හදලා තියෙන්නේ නැති ඒ කාලේ නේ පින්කි මේ වලවල් කපලා තියෙන්නේ පොඩි ඒ කියන්නේ මේ බෝතලයක් තියෙනවා මේ රජතුමා දා බෝතලයක් එහෙම නෙවෙයි ඒක රජතුමා කාලේ වගේ බෝතල් තිබුණේ නැහැ නේද? ලගින්න පවුඩර් ඔයාව පාත්‍ර බහින්. රතිඤ්ඤා නෙවෙයි ඒ. ඒ රජතුමා මේ මැද මිදුල ගාවින්ම ආයෙත් උඩට යන්න පාරක් තියෙනවා. පාරේ උඩට ගිහලා බලමු මේ පාරක් මොනවා වගේද කියලා. මම හිතන්නේ මෙතන තමයි මේ දඹදෙණිය රාජධානියේ උසම තැන තියෙන්නේ. මෙතනින් උඩට ගියාම මෙතනට යන්න නම් සම්පූර්ණ පඩිපෙලක් නැහැ. එක ගස්වල මුල් වලින් එහෙම හැදිච්ච පඩිපෙලක් තමයි තියෙන්නේ. මේ රජතුමාගේ කාලේ කාපු මික්සර් පැකට් එකක්. ඔව් බයිට් පැකට් එකක් තියෙන්නේ මෙතන. වෙල්ඩෝ බයිට් පැකට් එකක් තියෙනවා. රජතුමාගේ කාලේ කාපු බයිට් පැකට් එකක්. අපි යද්දි ඔය එකතු කරන් යන් ඈ. අපි ගනාවු බෑග් එකකට දාගෙන යන්. ඔව්. පල්ලෙහාට අරන් ගිහිල්ලා අපි ඩස්බින් එකකට දාමු. මෙන්න මෙතනින් උඩට යන්න තියෙනවා. තව පොඩි එකක් පඩිපෙළ නෙවෙයි ඇත්තරම පොඩි නිකන් මේනේ අද දවසේ ජයග්‍රාහකයා මෙයා තමයි කලින්ම මේක උඩට බය නැතු අයින් යන්න එපා උඩට අදරේ දැන් ඉතින් වාඩි වෙන්න හොඳලා මේ වගේ වාඩි වෙනවා මේ තියෙන්නේ රජමාලිගේ උඩ
මෙතන නැග්ගට පස්සේ මුළු රාජධානියම රජතුමාට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙතන දඹදෙනිය පුරාණ රජමහා විහාරය තියෙනවා. මම බලන්න පුළුවන් චෛත්‍යය පේනවා. ඊට පස්සේ දිගටම ගල් තියෙනවා. ගලක් මෙතන ලොකු ගලක් තියෙනවා. මෙතනින් පල්ලෙහා ඔක්කොම කුඹුරු තමයි තියෙන්නේ. දඹදෙනියේ තියෙන ලොකුම ලොකු ගාමන්ට් එකක්. අපි දන්න කන්දක් තියෙනවා. මට පේනවා තාත්තේ අර කන්දක් ඈත අර කුංචි රතු පාට ගියක්. අනිත් කට්ටියට වට මොකද්ද කියන්න තියෙන්නේ? කියන්න බෑ. කුණ දාන්න එපා, නරක දේවල් කරන්න එපා. කොහොමදවත් මේකට කුණ දාන්න එපා. යන්න අපි යන්න ඉස්සරහට. පරිස්සමෙන්. මේ පොකුණේ මං හිතන්නේ මොනවා හරි තින්ත జాතියක් හරි මොනවා හරි ගාලා තියෙනවා. මේ කහ පාට තියෙන. ඉස්සරහ පේනවද ඔයාලට? මං හිතන්නේ මොනවා හරි ගාලා තිබිලා තියෙනවා ඉස්සර කාලේ. රජතුමා ඉන්න තැන තාම හොයාගන්න නැහැ. රජතුමා ඉඳලා තියෙන්නේ මේ උඩ තමයි. මේ හැමතැනම මොකක් හරි බිල්ඩින් එකක් තිබිලා තියෙනවා. මේ පොඩි කණු තියෙන්නේ. ඒ මොනවා හරි තිබ්බ තැන තමයි ඒවා. ලස්සන තැන්. වයින් එපා ළඟට. අපි කන්ද උඩ ඉඳන් බලද්දි පේන්න තිබ්බ ෆැක්ටරි එක. ඒක ගාමන්ට් එකක් කියලා තමයි ගමේ කට්ටිය කිව්වේ. මං හිතන්නේ ගාමන්ට් එකක් වෙන්න ඇති. අපි බලමු රජමහා විහාරය මෙන්න මේ පැත්තේ තියෙන. ඒකල මේ හැම තැනම මොකක් හරි එකක් කලින් තිබිලා තියෙනවා. මොනවා හරි බිල්ඩින් එකක් තිබිලා තියෙනවා මේ හැම තැනකම. එන කනුවක් තිබිලා කනුවඩ වහලයක් තිබිලා තියෙනවා. කනුව තිබිලා කනුවඩ වහලයක්. මෙතනින් ආයිත් අර පොකුණ පේන්න තියෙන පල්ලෙහා. යන්ද? මලක් කැඩුවද? ඕනේ. ඇයි මල්ලියෝ ගෙදර දාලේ? එහෙමද? රෙකෝඩ් කරනවද?
හැබැයි තාත්තා එතන තියෙන එකම කැතයිනේ. එකම කැත තමයි මේක කුණු දාලා කුණු දාලානේ. අපට ආදේ මේක කොළ පාට වුණාට කමන්නේ කොළ පාට වෙලා තියෙන්නේ මේ. නෑ කොළ පාට එක මේ පොඩ්ඩක් දූවිලි හින්දානේ. නෑ පාසි වර්ග. පාසි වර්ග මිනිස්සු හින්දා නෙමෙයිද වැටෙන්නේ? පාසි වර්ග නම් මිනිස්සුන් නෙවෙයි. මේ පාසි හැදෙනවා වතුරේ. ප්ලාස්ටික් බෝතල්. ඒවා දාලා තියෙන කවුද? මිනිස්සු. බක් යන්න තියෙනවා දාන්න එපා. ඒක දාන්න එපා. කිව්වට ඉතින් මගේ මිනිස්සු දන්නේ නෑනේ. එහෙම ඔයා කිව්වහම අපි දැන් වීඩියෝ එකක් දාමු. ඒ වීඩියෝ එකක් කියලා දාමු මේ ප්ලාස්ටික් බෝතල් ඒවා දාන්න එපා කියලා. හා. ඒක හොඳයි නේ. ඒකට ඒක අපේ වීඩියෝ එක බලලා හැම එක්කෙනාම ඒක ඉගෙන ගන්න. අන්න හොඳ. ඒක ඉගෙන ගන්න කට්ටිය මොකද කරන්නේ? දැන් ඒවා ඒගොල්ලන්ගේ බබාලට කියලා දෙනවා. එතකොට ඒගොල්ලන්ගේ බබාලත් ඒවා දැනගෙන ඒගොල්ලන්ගේ බබාලත් ඒවා දැනගෙන කවුරුත් පුරු දාන්න තෝති. හොඳයි. හැබැයි බලන්න නැති අය බලන්න නැති අය. ඒගොල්ලන් කුණු දදාමි. බැලුව රත්මල් පොකුණයි අනිත් එක මුකුණු වෙන්න පොකුණ. කලින් බැලුව රත්මල් පොකුණ වෙන්නේ නැති. ඊට පල්ලෙයන් තියෙන්නේ නැති මුකුණු වෙන්න පොකුණ. තාත්ති එතර ගොඩක් හොඳයිනේ. මේවා ආරන් අයිති තියෙන කට්ටිය හර අලුත් දේවල් හොයාගන්න. එතකොට මේ තියෙන ඒගොල්ලෝ හරප තැන්ද? අම්මයි මල්ලි කොල්ලෝ රඩලි ගාවට වෙලා ඉන්නවා. කෙනෙක් පල්ලෙහාට ගිහින්. ඒගොල්ලෝ පල්ලෙහා ඇතිද? ඒගොල්ලෝ අයියෝ මේ මල කවදාකවත් බිම දාන්න බෑ. මොකද මේ මල මං අම්මට ගෙනාවේ. වඩත් එක්ක ගන්න තිබ්බා. ඔය ඉම්පන් යන්න නිදි හදිසි වෙලා නේද ඉති. හදිසා ප්ලේන් එකක් එනවා වගේ. කුඹුර වැඩ කරනවා. සමහර තාත්ති සමහර කෝච්චිවල සද්ද තමයි නැව වෙලේ සද්දේ. හානේ මොකද සමහරවට කෝච්චි සද්ද කන්දවල වලින් එනවා. එනවා. හැම වතුරට විතරක් නෙවෙයි තාත්තේ කිව්මු තන්නේ තාත්තේ අපියා. ඇයි ඔයා ගොඩක් පරක් වුණානේ? හරි පොඩි ඈ. හා. වාට ඇයි පරි වෙලා? ඔයාට ලොකුයිද? නෑ අර පුංචිනේ. මෙතන කොහෙද මේ මම බිමට යන්නේ? හා? එතනින් පල්ලෙට. මම බලන්නද? පාටෙන් පෑද? වා ඒක එකම වගේමයි තාත්තේ. ඔයාට හිර වෙනවා මට හිර වෙන්නේ නැහැ. මොනවද දන්නේ? පල්ලමක් තියෙන්නේ. ඒ පඩිපෙළ නම් පරිස්සම් බහින්නවා කියලා කට්ටිය කියන්නේ. ඒ පඩිපෙළ නම් පරිස්සමට බහින්නවන පඩිපෙළ නම්. නැත්තම් රෝල් වෙලා බිමට වැටලා ඔළුව කඩා ගන්න. බෙල්ලක් කඩා ගන්න ඔළුව කඩා ගන්න. මල්ලි මොකද හම්බෙලා වොන්ති දානවා. ඔය පොඩ්ඩක්. මගේ බලි කාඩ් එකක් හම්බෙලා. යා ඉතින් බුංගා නෑ කාඩ් එකක් හම්බෙලා. තාම ලොකු පඩිපෙළ. ගන්න ඔයාට. පැදලා බලන්නද? ගන්න. පැදලා බලන්න. ගන්න. මල්ලි පැදලා බලන්න.
ඒ මාත් නගින්න එන්නද? ඔන්චිලා ඔයා කොහොමද හොයාගත්තේ? මොකද මේක උන්චිල්ලාවක් වගේ හින්දා. අරගොල්ලෝ තාරමක් කටුපෙකම් මේ එතන මොකක් හරි එකක් තිබිලා තියෙනවා ඉස්සර කාලේ. ඔව් රජතුමාගේ හිටපු ස්ටාෆ් එකේ එයාගා වැඩ කරපු කට්ටියගේ ෆින්ගර් ප්‍රින්ට්ස් අරගත්ත මෙන්න මේකෙන් තමයි. බොරුවනේ බොරු බොරුවක් අපි දන්නේ නැහැ මොකක්ද කියලා. මෙන්න අපිට වඳුරු ටිකක් බලා ගන්න පුළුවන් වුණා. අපි හිතුවා වඳුරු නැති වෙයි කියලා ඒ ටීම් එකක් ඉන්නවා. ඔන්න අපි අන්තිමටම ආව දැන්. මේ මෙතන යනකොටම නෝටිස් එකකුත් තියෙනවා පොලිතීන් ප්ලාස්ටික් එවැනි නොදිරන ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමේ වළකිමු. කොහොඹ මැසේජ් එකක්. හරිද? ඒක හින්දා මේ පරිසරයට කිසිම දෙයක් දාන්න එපා. උඩ ගොඩක් පොලිතීන් දාලා තියෙනවා වතුර බෝතල් බීම බෝතල් ඒ වගේ දේවල් දාන්න කලින් දෙපාර තුන් පාරක් හිතන්න. ඔයගොල්ලන්ගේ අනාගතේ ඔයගොල්ලන්ගේ ළමයි හැමත් මොකද කරන්නේ? හෙයිඩි මේ තියෙන්නේ නාගහ. නාගහ කියන්නේ මොකක්ද කියලා දන්නවද? නාගහ තමයි අපේ රටේ ජාතික වෘක්ෂය. වෘක්ෂය කියන්නේ ගහ කියන එක. නැෂනල් ට්‍රී එක. එතකොට ඔයා දන්නව නේද අපේ නැෂනල් ඇන්තම් එක? ටක්ගාලෙන් හොඳට පෙන්නනුවේ. මේ තියෙන්නේ පුරාවිද්‍යා කෞතුකාගාරය. මේක ඇතුලේ බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඇවිල්ලා බලන්න පුළුවන්. පුරාවිද්‍යා ඒ නිලධාරී කෙනෙක් ඉන්නවා, නිලධාරිනියක් ඉන්නවා මෙතන. ඔයගොල්ලන්ගෙන් විස්තර අහගෙන. මේ තියෙන්නේ දඹදෙණි රාජධානිය. දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරලා තිබ්බ තැන. රන්න බෝධියක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරලා තිබ්බ තැන. සහ මෙතන තියෙනවා ධාතුගරය. ඒ කියන්නේ දහවල් කාලයේදී දන්ත ධාතුන් වහන්සේ ජනතාව සඳහා ප්‍රදර්ශනය කරපු තැන. මෙතන මම අර ඉස්සල්ලා කිව්වනේ මේක ධාතුගරය කියලා නෑ, මේක තූපගරය. ඒ කියන්නේ දන්ත ධාතුන් වහන්සේ මෙතනින් අරගෙන වෙන තැනකට තැන්පත් කරාට පස්සේ දන්ත ධාතුන් වහන්සේ මෙතන ඒ කියන්නේ තැන්පත් කරලා තිබ්බා කියන දේ මතක් වෙන්න තමයි මෙතන චෛත්‍යයක් හදලා තියෙන්නේ. දැන් මේකට තූපගරය කියලා කියනවා. තූපගරය. දැනට ලංකාවේ තියෙන පැරණිම ධාතුගරය. ඒ කියන්නේ එක විහාර මන්දිරයක් හැටියට හඳුන්වන්න තියෙනවා. මේක කලින් තිබිලා තියෙනවා තට්ටු 3කට. දැන් තට්ටු 2යි තියෙන්නේ. එක තට්ටුවක්
එක අධිකාරම් කෙනෙක් නෝරයෝගයේදී එක තට්ටුවක් අයින් කරලා කියලා දැන් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේක මීට කලින් තට්ටු 3ක් තිබිලා තියෙනවා. දැන් තියෙන්නේ තට්ටු 2යි. ඒකට හේතුව තමයි මීගස්තන්නේ අධිකාරී මේක තට්ටු 2කට කරලා තියෙන එක තට්ටුවක් අයින් කරලා තියෙනවා. ඒ දන්න හේතුව නම් මොකක්ද කියලා. මේක අවුරුදු 800ක් පරණයි නේ. දාන්නක තාම ලස්සනට තියෙනවා ඉතින්නේ. මේ තමයි අර වැත්ත කිට්ටුවක. අර උඩට නැග්ගට පස්සේ පල්ලෙහා පේන පාරේ මෙහා පැත්ත. මේ අපි කෑම කන තැන අපේ ට්‍රිප් එක ඉවර වෙලා. මෙන්න අක්කා කෑම කන තැන. මෙන්න මගේ මාළයා කෑම කන තැන.